ඉවත් නෙවෙයි. උඹලට නාග ගෝත්‍රය කිව්වහම කියන්නේ නාගයෝ කියලා කිව්වහම මතක් වෙන ශිවන්‍ය වගේ එකක් නෑ ඒක අවුල්. හරිද? යක්ෂයෝ කිව්වහම ගින්දරී වගේ මතක් වෙන ඒක අවුල්. ඇත්තම කතාව මිනිස්සු තමයි. හැබැයි ඒගොල්ලෝ වැන්දේ ඇදහුවේ අර වගේ කට්ටිය. ඒ වගේම සමහර මිනිස්සු ගස් වලට වැන්දා. වෘක්ෂ වන්දනාව. සමහර මිනිස්සු ගල් වලට වැන්දා. මම කියන්නේ ඇත්තම පර්වත වන්දන. බලත්තයෝ පර්වත වන්දනාව. එතකොට මේ වගේ දේවල් වලට වන්දනාමාන කරමින් අදහමින් ගෝත්‍රික වගේ රටාවක් ගත කළේ අපි. එහෙම ඉන්නකොට තමයි මිහිඳු හාමුදුරුවෝ බුද්ධහම අරගෙන ලංකාවට වැඩම කළේ. මිහිඳු හාමුදුරුවෝ බුද්ධහම අරගෙන ලංකාවට වැඩම කළාට පස්සේ මිහිඳු හාමුදුරුවෝත් එක්ක ආගමක් වගේම භාෂාවක් ආවා. මිහිඳු හාමුදුරුවෝත් එක්ක ආපු ආගම නම් ඔයාලා දන්නවා මොන ආගමද? බුද්ධ ආගම. මිහිඳු හාමුදුරුවෝත් එක්ක ආපු භාෂාව මොකද්ද? පාලි භාෂාව. හරිද? පාලි භාෂාව කියන භාෂාව මිහිඳු හාමුදුරුවෝත් එක්ක ආවා. එහෙනම් මට කියන්න අනුරාධපුර යුගයේ ලියවෙච්ච ගොඩක් පොත් මොන භාෂාවෙන් ලියවෙච්ච ඒවාද? පාලි භාෂාවෙන් ලියවෙච්ච ඒවා. ඔය අනුරාධපුරයේ ලියවෙච්ච ප්‍රධාන පොත් දෙකක් ගැන කතා කරනවා. ප්‍රධාන පොත් දෙකක් ගැන කතා කරනවා. පළවෙනි එක 550 ජාතක පොත ලියන්න මූලාශ්‍ර කරගත්ත ගියපාර සෙමිනේකේ ඉගෙන ගත්ත පාලි ජාතකට්ට කතාව. ඒක ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවෝම ලියපු ඊළඟ පොත තමයි අද කතාවට පාදක වෙන්නේ. ඒකට කියන්නේ පාලි ධම්මපදට්ට කතාව. මොකද්ද පොතේ නම? පාලි ධම්මපදට්ට කතාව. විභාගෙදී අහනවා මෙහෙම මේ ප්‍රශ්නයක්. විභාගෙදී අහනවා සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමට මූලාශ්‍ර කොටගත් ග්‍රන්ථය කුමක්ද? මොකද්ද? හයියෙන් කියපන්. පාලි ධම්මපදට්ට කතාව. ඔයාලා අහලා තියෙනවද බෞද්ධයාගේ අත්පොත? ඒ මොකද්ද? ධම්මපදය. ධම්මපදය කියන පොත